වෙන මහත්මිය අපිට ෆැමිලියාර් එකකින් ගෙන්න ගන්න පුළුවන් මොන උදවියද අපේ? ඔව් නිමේෂ්, ෆැමිලි වීසා එකකින් තමන්ගේ ළඟට ගෙන්න ගන්න පුළුවන් වෙනවා සැමියා හෝ බිරිඳ. එහෙම නැත්නම් සහකරුවෝ සහකාරිය, සැමියා හෝ බිරිඳ කියලා සහකරුවෝ සහකාරිය කියලා කිව්වේ නීත්‍යානුකූලව නොවන විදියට එක්ව ජීවත් වෙනවා නම් ඒක නීතිය ඉස්සරහා ඉදිරිපත් කරන්න පුළුවන් නම් තානාපති කාර්යාලයට හෝ එතනදී ඉදිරිපත් ඉල්ලන ලියකියවිලි වෙනස්. නමුත් එක්ව වාසය කරන තමන්ගේ සහකරුවෝ සහකාරිය නීත්‍යානුකූලව විවාහ සහතිකයක් නොමැති වුණත් ඔහු අයව ගෙන්න ගන්න පුළුවන්. දෙමව්පියන් වයස අවුරුදු 65ට වැඩි දෙමව්පියන්, අවුරුදු 65ට අඩු වුණත් දෙමව්පියන් ගෙන්න ගන්න පුළුවන්. ලංකාවේ වෙනත් දරුවන් ඉන්නවා නම් ඔවුන්ට තමන්ගේ දෙමව්පියන් නඩත්තු කරන්න බෑ. එහෙම නැත්නම් සෞඛ්‍ය ප්‍රශ්න, එහෙම නැත්නම් දෙමව්පියන්ට බරපතල සෞඛ්‍ය ගැටලු තියෙනවා. මේ වගේ කාරණා ඉදිරිපත් කළොත් දෙමව්පියන්ව ගෙන්න ගන්න පුළුවන්. වයස අවුරුදු 18ට අඩු දරුවන්, ඊට අමතරව වයස අවුරුදු 18ට වැඩි දරුවනුත් ගෙන්න ගන්න පුළුවන්. හැබැයි අපි ඉදිරිපත් කරන්න ඕනේ මේ දරුවන් යැපෙන්නේ තමන්ගෙන් බරපතල විදිහට මේ දරුවන්ගේ සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා හෝ ඔවුන්ට තනිවම ඔවුන්ගේ වැඩ කටයුතු කරගන්න හැකියාවක් නැහැ කියන සෞඛ්‍ය, මානසික සෞඛ්‍ය වෙන්නත් පුළුවන්. මේ කාරණා වෛද්‍ය කරුණු මගින් ඉදිරිපත් කරන්න පුළුවන් නම් මේගොල්ලන්ව ගෙන්න ගන්න පුළුවන්. ඒත් එක්කම තව එක දෙයක් කියන්න ඕන, ස්වභාවික දෙමව්පියන්. ඉතාලි භාෂාවෙන් කිව්වොත් ජෙනිටෝරි naturale. ඒ කියන්නේ සමහර විටක විවාහ සහතිකයක් නොමැතිව ඉපදිච්ච දරුවෙක් මොන ක්‍රමයකින් හරි ඉතාලියට ගිහිල්ලා ඔහුගේ හෝ ඇගේ දෙමව්පියන් ශ්‍රී ලංකාවේ ඉන්නවා. නමුත් මේ දරුවට ඉදිරිපත් කරන්න නීත්‍යානුකූලව ඉදිරිපත් කරන්න බෑ. මේ දෙමව්පියෝ විවාහක නැති නිසා. ඉතින් මේ දෙමව්පියන්වත් දරුවන්ට පුළුවන් ස්වභාවික දෙමව්පියන්ව තමන් ළඟට ගෙන්න ගන්න. Punto Immigrati. Api Bhashawen Api Tanak.